දේවයන් වහන්සේ අපි දැන් පලා ගියොත් මහා ලැජ්ජාවකට හසු වෙන්න වෙනවා. යුද්ධයක් නොකර විදේහ රාජ්‍ය අල්ලා ගැනීමට කදිම උපායක් තියෙනවා. වහා කියව ආචාර්යින් මේ ධර්ම යුද්ධය වෙයි. පණ්ඩිතයන් දෙදෙනාගෙන් එකෙකු අනෙකාට වැඳපු කල වැඳුම් ලැබපු පාර්ශවය දිනන්නේ. මේ ගැන නොදන්නා මහෝෂධයෝ ආචාර දන්නා නිසා ඇවිදින් මට වඩා බාලයකුන් නිසා මට වඳිනුමැය. එහෙයින් අපට නිසක ජයවන්නේ. ඒ උපාය ඉතා යහපත්. හෙට දවසෙහි ධර්ම යුද්ධය පවත්වනු ඇත. මේ පුවත රැගෙන වහාම වේදේහ රාජ්‍යයට ගිය චරපුරුෂයා වේදේහ රජු ඉදිරියේ මේ ධර්ම යුද්ධය ගැන පවසා සිටියා. කේවට්ටයාගේ මේ කූට උපාය කල්තියාම දැන සිටි මහෞෂධ පණ්ඩිතයෝ මෙසේ කල්පනා කළා. මා මෙයින් පරාද වුවහොත් එය මගේ පණ්ඩිතකමටත් විශාල අපහාසයක්. මා ඒ කේවට්ට මහල්ලා නිසැකවම පරාජය කරමි. මෙසේ අධිෂ්ඨානය ඇති කරගත් මහෞෂධ පණ්ඩිතයෝ රජුන් සංසුන් කර ධර්ම යුද්ධ මණ්ඩපය අලංකාර ලෙස සරසන්නට කටයුතු කළා. මේ අතර නිවට කේවට්ටයා නොසන්සුන් සිතින් යුතුව නැගෙනහිර දිශාව දෙස බලමින් හෙට දවස උදාවන තුරු නොයිවසිල්ලෙන් බලා සිටියා. පසුවදා උදෑසන අවදි වූ මහෞෂධ පණ්ඩිතයෝ සුවඳ පනින් ස්නානය කොට අමරා දේවිය විසින් සාදා දුන් ප්‍රණීත ආහාර අනුභව කළා. ඉන්පසු ඉතා අගනා කසි සලුවකින් සැරසී වේදේහ රජතුමා බැහැදකින්නට පිටත්ව ගියා. රජුගේ අවසරය ඇතිව ශක්‍ර දෙවියන් තමන්ට ලබා දුන් ඒ අගනා අෂ්ටවංක මාණික්කය සියතටගත් මහෞෂධ පණ්ඩිතයෝ තමා හා සමවයස් ඇති යෝධයින් පිරිවරාගෙන අගනා රථයකින් ඔල්වරසන් මැද ධර්ම යුද්ධය පැවැත්වෙන මණ්ඩපය කරා පිටත්ව ගියා. මේ අතර කේවට්ටයා මහෝෂධ පණ්ඩිතයන් පැමිණෙදැයි බලමින් කොකෙකුමෙන් හිස උස්ස පෙරමඟ බලමින් හිටියා. සිරිවර්ධන සිටානන්ගේ මහෞෂධ නම් පුත්‍රයා මොහුයි. මහෞෂධ පණ්ඩිතයන්ගේ තේජස ඉදිරියේ පෙරමඟට නොගොස් සිටීමට නොහැකි වූ කේවට්ටයා ගොස් පණ්ඩිතයන්ව පිළිගත්තා. මෙතැනට හිස්සතින් පැමිණීම නුසුදුසු බැවින් මම යමක් රැගෙනීමට සිතා මෙම අනගි මාණික්කය ගෙනාවෙමි. මෙසේ කියා මාණික්කය දුම් පසු එහි බර දරාගත නොහැකි වූ කේවට්ටයාගේ අතින් එය බිම වැටුණි. යෙහෙත් මාණික්කයට ඇති ලෝභකම නිසා කේවට්ටයා මහෝෂධයන්ගේ පාමුල නැවී එය අහුලා ගැනීමට උත්සාහ කළා. නුවණ නැති කේවට්ටය ඔබ මාතින් වැඳුම් ගන්නට සිතනවාද? නැගී සිටු ආචාර්යිනි මම බාලේමි යයි පවසමින් මහෝෂධ පණ්ඩිතයෝ කේවට්ටයාට සරදම් කර ඔහුව බොටුවෙන් අල්ලා යැතට තල්ලු කළා. මේ අතර බිම වැටුණු අෂ්ටවංක මාණික්කය මහෞෂධ පණ්ඩිතයන්ගේ මිනිසුන්ම අහුලා ගත්තා. කේවට්ටයා විසින් මහෞෂධ පණ්ඩිතයන්ගේ පාවඳින ලද්දේ කියන පුවත ජනයා අතර ගින්නක්සේ පැතිර ගියා. මේ අතර අපගේ කේවට්ට ආචාර්යින් මහෞෂධ පණ්ඩිතයන්ගේ පාමුල වැඳ වැටුණා. අපට ජයග්‍රහණයක් නැහැ. අපගේ ජීවිත බේරාගෙන වහාම පලා යමු. මෙසේ කිව් බ්‍රහ්මදත්ත රජු 100ක් රජදරුවන් සමග නැවත උත්තර පංචාල නුවර බලා පලා යන්නට පටන් ගත්තේය. මම ගොවිපුත් මහෞෂධට වැඳේ නැහැ. වඳින කෙනෙක් ලේ පෙරාගෙන පස්කාගෙන වඳීද? අවලස්සන බමුණු මහල්ලා තොප ධර්ම යුද්ධ කරනවා කියා ගොස් මුණුබුරෙකු තරම්වත් නොවන එකෙකුට වැඳද? මම ඒ ගොවිපුත් මහෞෂධට වැඳේ නැහැ. හොඳට බලපියව්. වඳින කෙනෙක් මේ වගේ බිම වැටිලා පස්කාගෙන වඳීද? ඒ කපටියා මට වටිනා මාණික්කයක් පෙන්වලා මාව රැවැක්තුවා. මට වංචා කළා. මෙසේ කපටි බස් දොඩා යොදුන් 3ක් දුරට පලා ගිය මහා සේනාව නැවත හරවාගෙන කේවට්ටයා යලිත් වරක් මියුළු නුවර වටලෑවා. ඉඳින් මේ මහා සේනාවේ එක් අයකු එක් පස් පිටක් බැගින් නගරයේ අගලට දැම්මොත් ඒ අගල පිරී ගොසි නගර පවුරටත් වඩා ඉහළට පස් කන්දක් ගොඩ ගැසෙනු නොඅනුමානය. බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥා මහිමයත් අපිරිමිත කුසල් බලයත් නිසා ඒ මහා සේනාවේ කිසිවකුට හෝ අගලට එක් පස් පිටක්වත් දැමීමට නොහැකි වී සිටි තැන්හිම ගල් ගැසී සිටියායයි එදා අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙසේ දේශනා කොට වදාළ සේක.